point of order. කතා පොට ඉන්නකෝ පොයින්ට් ඔෆ් ඕඩර් කිව්වා එහෙම ආගෙන අනේ ගන්න නැතුව ඉන්න ඔය පොයින්ට් ඔෆ් ඕඩර් point of order. දන්නේ ස්ටෑන්ඩින් ඕඩර් සුත් දන්නේ පොයින්ට් ඔෆ් ඕඩර් දන්නේත් නැහැ ආන්න ලෑස්තිත් නැහැ කතානායකතුමා මට අවසර දුන්නා මේ මිනිහත් එලගෙන යනවා මේ පිස්සව වාඩි කරන්න මම වාඩි කරන්න උඹට පුළුවන් ද මාව වාඩි කරන්න පක්කයා මාව වාඩි කරන්න බෑ පක්කයා සුගලින් එපා ඔය මේ පාර්ලිමේන්තුවට ගරු කරනවා පාර්ලිමේන්තුව ශක්තිමත් කරන්න කතා කරන්න පාර්ලිමේන්තුවට ගරු කරනවා මම අහනවා ඔබතුමාගෙන් මේ වගේ පිස්සු කෙලින්න පුළුවන්ද කියලා අගමැති වුණා අනේ hina වෙවි මට වාඩි කරන්න තමුන්නාසේ දැන් මේ ගැලරියේ පාසල් ළමයි ඉන්නවා මේක පුරුද්දකට ගනි මාව වාඩි කරන්න හිතන්න එපා ඒකට පුළුවන් ඔයාගේ පක්ෂය නෑ මගේ පොයින්ට් ඔෆ් ඕඩර් එකටයි මම නැගී හිටලා තියෙන්නේ මගේ පොයින්ට් ඔෆ් ඕඩර් එකටයි for my point of order if I cannot stand up for a point of order what is the parliament කතානායකතුමා කියන එක වත්තාන්නේ මෙයාද කතානායක ඔබතුමාද කතානායක you have mixed up your position ඔබතුමා අගමැති විතරයි ඔබතුමාගේ රීති ප්‍රශ්න තාම මට අහුනේ නෑ කො අහන්නේ දෙන්නේ නෑනේ ගරු කතානායකතුමනි මම අහනවා ඔබතුමාගෙන් අගමැති වුණා අනේ hina වෙවි මට වාඩි කරන්න තමුන්නාසේ හිතන්න එපා ගැලරියේ පාසල් ළමයි ඉන්නවා මේක පුරුද්දකට ගනි මාව වාඩි කරන්න හිතන්න එපා ඒකට පුළුවන් ඔයාගේ පක්ෂය නෑ මගේ පොයින්ට් ඔෆ් ඕඩර් එකටයි මම නැගී හිටලා තියෙන්නේ මගේ පොයින්ට් ඔෆ් ඕඩර් එකටයි for my point of order if I cannot stand up for a point of order what is the parliament කතානායකතුමා කියන එක වත්තාන්නේ මෙයාද කතානායක ඔබතුමාද කතානායක you have mixed up your position ඔබතුමා අගමැති විතරයි ඔබතුමාගේ රීති ප්‍රශ්න තාම මට අහුනේ නෑ කො අහන්නේ දෙන්නේ නෑනේ කතා කරන්න දෙන්නේ ගරු කතානායකතුමනි කන් දෙමු අපි අද ගරු පීරිස් මහාචාර්යතුමා විසින් සභාව විසිර යන අවස්ථාවට ගත යුතු ඉතා වැදගත් පිළිතුරු දීමට අගමැතිතුමා ඉන්නවා. එතුමා මේ නැගිටලා ඉන්න වෙලාවේ තමුන්නාන්සලා වාඩි වෙනවා. අනිත් අය බලමු. අගමැති වාඩි කරන්න බැරි නම් ඔහෙවත් වාඩි වෙන්න. දැන් මේ එජෙන්ට්මන්ට් මෝෂන් එක නැත්නම් සභාව විසිර යන වෙලාවේ ගත යුතුයි කියන ඒ යෝජනාව තාම ඔබතුමා තීරණය කළා නැහැ. ගන්නවද නැද්ද කියලා. එහෙම තියෙන අවස්ථාවක ඒ විවාදයට අදාළ වූ කරුණු වාර්තාවේ ගෙනහැර දක්වන්නට අගමැතිතුමා පටන් ගැනීම කොච්චර දුරට රීත්‍යානුකූලද?